සභාව විවෘත කරන්න. ඉතින් ඕගලන්ට මොනවද අදහසක් තියෙනවා නම් අත උස්සන්න අපි මයික් එකක් ළඟට එනවා. ඉතින් දැන් අදහස කියන්න පුළුවන්. ඊටමත් කෙටියෙන් සහභාගී අදහස ඉදිරිපත් කරන්න. මොකද අපිට කාලය ඊටම සීමා සහිතයි. ඉතින් සියලු දෙනාටම ආරාධනා කරනවා ඕගලන්ට අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ස්තුති මම සිරිමා ජයකොඩි නිදහස් කලා ශිල්පියෙක් මේ කින්රත්නම් ගැන මතක් කළා. ඉතින් මතක් කරන්න දෙයක් තියෙනවා. ඔය කින්රත්නම් කියන්නේ යන් ඒෂියා ටෙලිවිෂන් ආයතනයේ මම සේවය කරන කාලේ අපේ සහෝදර මාධ්‍යසකි. ඉතින් ඔහු අද සෑහෙන ගමනක් ඇවිත් තියෙනවා මේ රංගනෙන් එක්කම මේ ඔබ සඳහන් කරපු ආකාරයට දැන් අර වල් channel එක හැබැයි ඒකේ හොඳට කරා ඒ පෙරේද අර පොතක් ලොන්ච් කරලා ගුවන්විදුලි සියවස ගැන මේ බුක් ලොන්ච් එකක් එහෙම තිබ්බා ලක්ෂණකින් කරපු එකක්. ඒ වගේ වැඩක් තිබ්බා අර මේ අරුමෙත් සිනමා මෙහෙයුම එකෙත් ඇත්තටම හොඳ ඒ මම ඔබට එකතු කරන්නම් කරුණක් මේ ඔව් නුවන්නානදිත් අර කිව්වේ අර මේ ජයන්ත චන්ද්‍රසිරි කියන සිනමාකරුවා මේ අර සිංහල බෞද්ධ අනන්‍යතාවය සහ ඒක අරගෙන ස්ටඩි කරලා ඒ ඔස්සේ කේස් ස්ටඩි කරලා තමන්ගේ නිර්මාණ කරපු නිසා විදේශිකෙක් ආවොත් එහෙම ලාංකීය අනන්‍යතාවය කියන්නේ අපේ මේ බෞද්ධ දර්ශනයේ පැත්තෙන් තියෙන අනන්‍යතාවෙත් එක්ක සිනමාකරුවෙක් කවුද කියලා ඔහුව කියනවා කියලා තමයි එදා ඔහු කිව්වේ. ඔබේ කතාවට මම එකතු කරන්නේ. ඉතින් ඒ වගේම මේ දැන් වාණිජත්වයේ ගත්ත මේ කතාවේ බොහෝ වෙලාවට මේ සිහිනයක් ගත්තොත් වාලම්පුර කියන සිහිනය වගේම තමයි අපේ මේ ජීවන අරගලයේදී. ඉතින් ජීවන අරගලය තුළ සෑහෙන සංකේතාර්ථ රැසක් අපි දකිනවා මේ චිත්‍රපටය තුළ. ඒක නිසා අපි ඒ වගේම මේ රංගනයෙන් දායක වන ශිල්පීන්ගේ රංගනය ගැන කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම ඔය ප්‍රියන්ත ශ්‍රී කුමාරගේ අර අන්ඩර්ප්ලේ ගානේ ඇක්ටිං ගැන එහෙම බොහෝ වෙලා කතා කරනවා. අද හොඳ සංවාදයක් ඇති කරන්න පුළුවන් විශ්වවිද්‍යාල මට්ටමින් අපිට. ඒක නිසා මේ සිනමාවේදී අපි සතුටු වෙන්නට ඕනේ මේ සමාජයේ අපි බොහෝ වෙලාවට වර්තමාන මේ පුද්ගලයන් හැටියට ප්‍රේක්ෂකයන් හැටියට වගේම මේ එදිනදා සමාජය තුළ අපි මේ තරංකාරීත්වය අපේ ජීවිතවල තියෙන සිහින මේ විශේෂම ගේම් එකක් දෙන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධව මිනිස්සු ගේම් දෙන හැටි ඒක විදිහට හඳුනා ගන්න පුළුවන් මේ විදිහට අපිට යම් ආකාරයකට ජීවිතය පිළිබඳව තේරුම් ගන්නට තවත් ඉදිරියට යන්නට පුළුවන් කතිකාවක් මේකේ අවිල්ලා තියෙනවා. අර මලයාලම් ගැන භූපති කිව්ව එකට පොඩක් අතු කරන්න කැමතියි. දැන් උල්ලු සුක්කු කියන්නේ මේ ඇතුළත ගලා යාම ඉන කරන් කියන චිත්‍රපටය. ඒ වගේම කුම්බලාංගි නයිට්ස් දැන් බාලන් කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේ සෑහෙන චිත්‍රපටි හදාරන්න කියලා මේ ළඟදී අපි සුරංග ලක්මාල් සෙනරත්නත් එක්ක මේ සාකච්ඡා කළා. මේ සම්බන්ධ දීර්ඝ වශයෙන් කොහොමද මේ මලයාලම් සිනමාවත් එක්ක අපි ඒක අතර උල්ලුසුක් කියන්නේ රංගන විශ්වවිද්‍යාලයක් වගේ අලුතෙන් රංගනේ හදාරන අයට. ඒක නිසා ඒ ගැනත් හැදෑරීමක් කරමු. ඒ වගේම අපි බලමු මේ වගේම තවත් බොහෝ නිර්මාණ බිහි වෙයි. ඒ සම්බන්ධයෙන්ුත් කතිකාවක් ඇති කරන්න. බොහොම ස්තුතියි. පාලම්පුර චිත්‍රපටයේ අයිඩියොලොජි එක ගැන මම හිතන්නේ මොකද විචාරකයන් දෙදෙනාම දරන්නේ එක අදහසක් නිකම් සමපාත අදහසක්. ඒ නිසා මේක ටිකක් මේකට වෙනස් අදහසක් දරන එකකුත් එකතු වුණා නම් මම ඒ අර්ථයෙන් මම සම්බන්ධ වෙන්න හිතුවේ මෙතන. මොකද මට මේක ලියන්නත් ආරාධනා කෙරුණා. නමුත් මගේ අතින් සෑහෙන කල් ගියා ටික ලියවිලා අන්තිමට ඒක මම හිතන්නේ පළ කරන්නත් බැරි වුණා. නමුත් ඒ අදහසත් මේකට සම්බන්ධයි. මම හිතන්නේ දැන් වාලම්පුර චිත්‍රපටිය මම කියන අයිඩියොලොජි පැත්තෙන් දෘෂ්ටිවාදයේ පැත්තෙන් මම හිතනවා කූඹියෝ විසින් ව්‍යාප්ත කරන්න හදපු දෘෂ්ටිවාදයට වඩා යම් කිසි විදිහේ ඛණ්ඩනයක් තියෙනවා කියලා. ඒකට මම විශ්වාස කරනවා භූපතිත් මමත් ඇතුළු අය විශේෂම කූඹියෝ සම්බන්ධයෙන් තාම දැඩි මේ විචාරයකට ලක් කළා එක යුගයක මම පුද්ගලිකව විශ්වාස කරන්න කැමතියි ඒකේ යම් බලපෑමක් වාලම්පූරි නිර්මාණය කිරීමේදී ලකාට බලපාන්න ඇති කියලා. මම දන්නේ නැහැ ඒක හිතන්න කැමතියි. මම ඒක හිතන්නේ මම අර කවුද බුද්ධිම කියූප එකත් එක්ක මම හිතන එකට මම කැමතියි. මොකද එවැනි විචාර අවශ්‍යයි. මොකද දැන් ලංකාවේ ගොඩක් විචාර මත අලුත් පරම්පරාව මේ විචාර සම්ප්‍රදායට එන්න ඕනේ. මොකද මේ මම කියන්නේ සමාජ දෘෂ්ටිවාදී සමාජ බලවේගයන් පිළිබඳ කියවීමක් අවශ්‍යයි සිනමා විචාරේ. මම කියන්නේ ස්තරික් විචාර සහ ඒ දේවල් එක්කම මොකද ඒක එන්න වියකිලා යනවා. යතින් බුද්ධිම කරන බුද්ධිමක සහ භූපති කොහොමද ඒක කරමින් ඉන්නවා. ඉතින් හැබැයි මම ඒකට එකඟ නැති කොටසක් තියෙනවා. ඒක තමයි මේ කියලා ඉවර කරන්න. මම හිතන්නේ මේ චිත්‍රපටියේ මේ පැරඩොක්ස් එකම තියෙනවා කියලා දෙකම. ඒ කියන්නේ උදාහරණයක් වාලම්පුරි වල ඉන්න සිඩ්නිලා ඇතුළු චරිත පාදඩ ග්‍රාමීය පාදඩයන් විදියට විතරක් හැඳින්වීම මම කියන්නේ සමස්තාර්ථය ඇතුළේ චිත්‍රපටි සමස්තාර්ථය ඇතුළේ යම් සීමාවක් ඇති කරනවා කියලා. රයිට්. ඒක මම හිත කූඹියෝ වලදී හරි කියලා මම හිතන්නේ. නමුත් මේකෙදි මට හිතෙනවා යම් ආතතියක් තියෙනවා මේ දෙක අතර කියලා. ඒකම මේකේ පැහැදිලිවම පේනවා ආලම්පූර්යක් හඹා යෑමේ පුද්ගලික
අපි කියන්නේ භාණ්ඩ වන්දනාව කියලා මේ කොමොඩිටි පෙටිෂන් එකක් මේකේ තියෙනවා. රයිට්. මොකද අද යුගයේ අපි හැමෝම වාලම්පූරේ තමයි ලුහු බැඳගෙන යන්නේ. අපි විතරක් නිර්දෝෂ නැහැ. අපිත් වාලම්පූරි පස්සේ අපි හැමෝම දුවනවා. ඒක අද යුගයේ අයිඩියොලොජි එක. අද යුගයේ අපිව ඇතුළත් කරගෙන තියෙන විදිය. හැබැයි මං හිතනවා ඒක ඇතුලේ නිමල මාම සහ සිඩ්නිලගේ තවත් පැවැත්මක් තියෙනවා. ඒක සම්පූර්ණ ඒකට අවශෝෂණය කරගන්න බැරි අතිරික්තයක් එක්සස් එකක් තියෙනවා කියලා මං හිතනවා. ඉතින් අද දවසේ මම හිතන්නේ නවරැල්ලක මම හිතන්නේ මූලික පදනම තියෙන්නේ මේ ආතතිය ඇතුලේ කියලා. රයිට්. ඒ ආතතිය කොයි දිශාවට වැඩි වෙනවද කියන එක තමයි මම හිතන්නේ විචාරයට ලක් කරන්න ඕනේ. මම හිතන්නේ වාලම්පූර තුළ මේ ආතතිය තියෙනවා. ඒක කූඹිය වල නැති එකක්. ඒක සරලව කිව්වොත් කූඹියෝ කියන්නේ තඩි ගේම් ගසන්නන්ගේ චිත්‍රපටියක්. රයිට්. ගේම් ගැසීම තමයි අද අධිපති අයිඩියොලොජි එක. හරි මොකක් හරි කරලා කාව හරි රවට්ටලා වසඟ කරලා එතනින් එහාට කිසිදු අතිරික්තයක් නැති ටෙලි නාට්‍යයක් තමයි කූඹියෝ. රයිට්. ඒකේ තියෙන මං කියන්නේ සිනමා ඇඩික්ෂන් එක මේ මොකද ටෙලි නාට්‍යයක් විදිහට අපි ඒකට දක්වන මොකද ඒකේ රසය නෙමෙයි මොකක්ද හම්බා යන්න තියෙන රසයක් තිබුණා ඒකේ. නමුත් මම කියන්නේ මේක අපි අර මේ අයිඩියොලොජිකල් ක්‍රිටිසිසම් එක ඇතුලේ මම හිතන්නේ ඒක තඩි ගේම් කාර්යයන්ගේ මොකද ඒක එන්නේ මම හිතන්නේ ටෙලි සීරීස් වලනුත් ඔක බලපානවා. මම හිතන්නේ ළඟදී ආපු වේදිකා නාට්‍යය තියෙන ඇෆ්‍රොඩයිට් මංකොල්ලේ ඒකෙත් ඕක තියෙනවා. ඕක තමයි රැල්ල මම හිතන්නේ. නමුත් මම හිතනවා වාලම්පූරියම් ආතතියක් ජනනය කරනවා කියලා ඒකේ. ඒකෙන් මම හිතන්නේ ඒකෙන් පිටතට එන්න කොච්චර උත්සාහ කළාද කියන එක තමයි අපි ඒ කියන්නේ අපි ගේම් ගැසීමම නෙමෙයි වාලම්පූරි වල තියෙන ගේම් ගැසීමේ සීමාවකුත්. නැත්නම් අපි මේ ගේම් ගසන ගමන විසින් සමාජීයව අපිට උද්ගත කරලා තියෙන මම හිතන විනාශය මම හිතනවා යම්කිසි විදියකට අතිරික්තයක් විදියට වාලම්පූරි වල ස්පර්ශ කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ කොයිතරම් සාර්ථකද කියන ප්‍රශ්නේ පැත්තකින් තිබ්බොත්. ඉතින් මං හිතන්නේ ඒක අපි මම දන්නේ මෙතන අපිට ඒක දැන් දීර්ඝව කතා කරන්න පුළුවන්ද කියලා ඒක තමයි මට හිතෙන්නේ මේකේ. මොකද අද දවසේ පැහැදිලිවම අලුත් සිනමාවේ ප්‍රශ්නයක් තියෙනවා මේ ගූති කිව්වා වගේ. නමුත් ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ ඒක ඒ කියන්නේ කොයි දිශාවටද මේ අලුත් නැත්නම් මේ ඇතිවන මේ නව සිනමාවේ ඉන්සයිට්ස් මේ සමාජ පරිවර්තනයට අවශ්‍ය වෙන ඉන්සයිට්ස් නැති කරන්නේ කොයි දිශාවටද කියන අවබෝධය මේ අලුත් සිනමාකරුවන් සහ ඒක තුල අඩුවක් තියෙනවා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ අරක විශේෂයෙන් පතිරාජලගේ විශේෂයෙන් ගම්ලත්ලගේ ඒගොල්ලන්ට හරි පහසුයි මේක මේ අර ව්‍යාජ විඥානයයි සත්‍යයයි වෙන් කරලා අඳුරගන්න. රයිට්. ඒ කියන්නේ ධනේශ්වර ව්‍යාජ විඥානයක් තියෙනවා සිනමාවේ. එතකොට ඒක යටින් තියෙනවා ට්‍රූත් එකක්. ඒ තමයි නිර්දන පාන්තික මේ අරගල නැත්නම් පන්ති අරගලේ. ඉතින් ඒක පෙන්වීම තමයි ඔවුන්ගේ දේශපාලන මොකද්ද දේශපාලන වැඩබිම උනේ సౌందර්යය තුල. නමුත් අපේ යුගයේ ඒක සංකීර්ණයි කියලා මම කියන අපිට එකපාරට කියන්න බෑ මේ මොකද අරක පාදඩ පන්තිය පාදඩ ග්‍රාමීය මෙන්න මෙතන කම්කරුවන් නිර්දනයා ඉන්නවා මෙතනයි පන්ති අරගලේ තියෙන්නේ කියලා අපි මොකද ඒක ෂාප් කියන්න අවශ්‍ය නැත්නම් දේශපාලන බෑක්ඩ්‍රොප් එකක් නැහැ. රයිට්. එතකොට අපිට කියන්න වෙන්නේ මේක ඇතුලේ තියෙන මං හිතා පළුදු රේඛා. රයිට්. මේ චිත්‍රපටි වල තියෙන ආතතියින් තමයි අපිට වඩා පෙන්වමින් අර දිශාවට තල්ලු කරන්න වෙන්නේ. රයිට්. එතෙන්දී මං හිතනවා වාලම්පූරි යම් කිසි ආකාරයකට ආතතිය ජනනය කරනවා කියලා. අවසාන වශයෙන් මම හිතන්නේ චිත්‍රපටි ආඛ්‍යාන ස්ටෝරි ටෙල් මේ මොකද ඒකේ විකාශනය මතන ස්ක්‍රිප්ට් එකක් විදියට තියෙන ගැටලුකාරීත්වයකුත් මතන සෑහෙන ප්‍රමාණයක් මේකේ තියෙනවා. ඒක අපිට වෙනම කතා කරන්න ඕනේ එක. මේ ස්ක්‍රිප්ට් එකක් විදියට ගත්තාම නැත්නම් අපි කියන්නේ නිකන් ඒ කියන්නේ ත්‍රිලර් ෆිල්ම් එකක් විදියට ගත්තත් ජම්මන් මම හිතන්නේ ගැටලුකාරීත්වයන් තියෙනවා මේකේ. ඉතින් ඒක වෙන සාකච්ඡාවක්. ඉතින් මට කියන්න ඕනුනේ අර දෘෂ්ටිවාදීව මම බුද්ධිම කියන එකත් එක්ක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ අම්දුරකට සමහර කාරණාවලට එකඟ වෙන්න පුළුවන්. නමුත් මේ සමස්තාර්ථයට එකඟ නැහැ. ඔව් දැන් මේ අපේ කන්න ඉදිරිපත් කරපු ඒ අදහස මේ ඒ කියන්නේ මට ඒක හරියට හරි අමාරුනේ ඒක ලකුණු කරන්න කොහොමද ඒගොල්ලන්ට එහෙම එකක් ඉතිරි වෙන්නේ වගේ එකක්. දැන් මම මෙහෙම අදහසක් ඒකට යෝජනා කරොත් දැන් අපි බලමු දැන් අපේ මීට දශක කිහිපයක් පිටිපස්සට ගිහිල්ලා අපේ තිබුණනේ මේ අර ලෝකෙම තිබුණ ඇමරිකන් සිහිනයක්. ජීවිතය ජය ගන්න ඇමරිකාවට යන්න ඕන. ඇමරිකාවට ගියොත් ජීවිතේ දිනන්න පුළුවන්. ඔය අපේ අම්මලා තාත්තලාගේ කාලේ ඊටත් පොඩ්ඩක් පස්සට ගියොත් එහෙම ඒගොල්ලන්ගේ හීනයක් තිබ්බා කොළඹ හීනය. හරි ජනප්‍රිය කතා තිබ්බා මේ කොළඹට ඇවිල්ලා ජීවිතේ ජය ගැනීම සම්බන්ධයෙන්. දැන් මට මතකයි අපේ අම්මා මට මතකයි කියන්නේ පස්සේ කියලා මතකයි. අම්මා මේ නලවද්දි කියපු කවියක් තියෙනවා මේ මගේ පුතා හරියපන හෙට දින කොළඹට යනවා.
පවුම් 7ක් පඩි කනවා ඉන් 2ක් මට දෙනවා. හරි ප්‍රසිද්ධ ඒක ගැමි කාන්තාවගේ තිබ්බ ෆැන්ටසි. දැන් මම අහන්නේ අද අපේ මේ යුගයේ කිසිදු එහෙම අර කොළඹට ජීවිතය ජය ගන්න ආයුතුයි. මම කියන්නේ රසාවට එන එක නෙමෙයි මම කියන්නේ. කොළඹට ජීවිතය ජය ගන්න ආයුතුයි කියන ඒ අයිඩියොලොජි එක අපි ඔය ග්‍රාමීය කියලා නම් කරන කලාපවල ඉන්න තරුණයාගේ හෝ තරුණියගේ ජීවිතවල මම හිතන්නේ දැන් ඊටාම අඩුයි. ඇත්තම නැති තරම් මම හිතන්නේ. ඒ වෙනුවට ඒගොල්ලන්ට වෙන වෙන හීන තියෙනවා. අපි හිතමු බොහෝ අය විදේශගත වෙන්න. හරි. ඒගොල්ලන්ගේ රටවලුත් වෙනස් වුණා. දැන් මේක අර තාක්ෂණයේ දියුණුවත් එක්ක විශේෂයෙන්ම මේ තාක්ෂණික ධනවාදය වර්ධනයත් එක්ක මම මගේ නිරීක්ෂණයක් මේ කියන්නේ. ඒගොල්ලන්ට යම් යම් අවකාශ අර අවස්ථා අර ලකාම කියන විදිහට අපිට මේ choices නැහැයි කියලා ලකාගේ කතාවත් ඕනනම් කෙනෙකුට සම්පාද කරන්න පුළුවන්. ලකා ඇවිල්ලා ගේමක් ගහන එක ටවුන් එකේ. එතකොට මේ choices නැහැ කියන ඒ අවස්ථා මේ ගමේ අයට එන්න පටන් ගත්තා. දැන් මේ YouTube එකේ සහ Facebook එකේ ඊටාම මේ ජනප්‍රිය ආందోලනයට ලක් වුණු චරිතයක් ඉන්නවා මේ කට්ටිය බලනවත් දන්නේ නැහැ ධනරාජ කියලා. බලන අය දන්නවා. එතකොට මේ ධනරාජ කියන ඒ චරිතය මේ hina වෙනවා කට්ටිය. නෑ ඒ කියන්නේ මම කියන්නේ ඊටාම ඒ කියන්නේ ඔහු හොඳද නරකද වගේ එකක් නෙමෙයි. දැන් මම දැක්ක ධනරාජ දැන් vlog කරනවා මේ දවසේ මේ එයාගේ දිනචර්යාව සාමාන්‍ය දිනචර්යාව එයා වීඩියෝ කරලා YouTube දාලා මම විශාල views ගන්නත් මම ඊයේත් එකක් දැක්කා බැලුවේ නැහැ. එතකොට මම කියන්නේ දැන් මේ ඔය සිඩ්නිලාගේ අපි හිතමු මේක ටිකක් කල්ට් ෆිල්ම් එකක් වගේ අදහස පැත්තකින් තිබ්බොත්. මේක යම් ඉතිහාසයකට අදාළයි. මේ වෙනකොට මම කියන්නේ මේ වර්තමාන මොහොත තුල අරේ පාදඩයයි නම් කරපු පන්තියට වෙන වෙන choices වෙන වෙන අවස්ථා ඇවිල්ලා තියෙනවා. තාක්ෂණික දියුණුවත් සමග. එතකොට මේගොල්ලොන්ට තව දුරටත් අර අනතුර ඒ කියන්නේ අවස්ථා නැතිවීමෙන් ඇති කරන්නා වූ සාමූහිකත්වය කියන එක තව දුරටත් ඒගොල්ලන්ට ලොකු ගැටලුවක් නැහැ. ඒගොල්ලන්ට දැන් වෙන වෙන වැඩ කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ධනරාජ වගේ හරි මොකක් හරි කළා ශෂී නිෂාදි කියලා ඉන්දියා. ඒගොල්ලෝ වගේ මොකක් හරි ජනප්‍රිය වෙන්න පොයින්ට් එකක් පොටක් පාදගත්තොත් කවියෙක් විදිහට හරි පොත් ලියලා මොකක් හරි කළා මම කියන්නේ මේ Facebook එක සමාජ ජාලවල මොකක් හරි පොටක් පාදගත්තොත් ඒගොල්ලන්ට දැන් ගේමක් ගහන්න පුළුවන් වගේ චින්තනයක් තියෙනවා. එතකොට කන්න මට තියෙන මේ ප්‍රශ්නය තමයි දැන් මේ අපි මේ තාක්ෂණික ධනවාදී අවධිය එක්ක මේක තේරුම් ගන්නකොට අපි කොහොමද මේක ටිකක් ගලපගන්නේ කියන කාරණාව. ඒ කියන්නේ ඒ සාමූහිකත්වයේ අව්‍යාජත්වය මම කියන්නේ ඒ කියන්නේ මේ ඒක සහ මුලින්ම එහෙම වෙලා දැන් තියෙනවා කියන නමුත් මම කියන්නේ වෙමින් පවතිනවා වගේ එකක්. ඒකට මට හරි ප්‍රශ්නකාරී මේ ඒගොල්ලොත් එක්ක අපි දේශපාලනිකව මහානේ කතා කරොත් දේශපාලනිකව ඒගොල්ලොත් එක්ක යනවා කියන එක. මොකද අර පොයින්ට් එක බින්දිලි ඉවරයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අනතුර තුලනේ සාමූහිකත්වයේ තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අර වාලම්පූරියේ පන්නගෙන ගියාම අරයකාට ඒක මේ දැන් දවස් ගාණක් පන්නලා අපිට කොහොමද අපි ෂුවර් කරන්නේ ගේමක් එයාට තිබ්බනම් choices ඒක විකුණ ගන්න ගල් කරන්න. අපි හිතමු අවස්ථා දෙකක පන්නනවා එක්කෙනෙක් අර චින්තක මල්ලි පන්නනවා ඊට පස්සේ දෙවෙනි එකේ මේ අනිත් කෙනා අර සිසිකා එක්ක පන්නන එක. මේක විකුණුණා නම් පැන්නුණා නම් මොකද්ද තියෙන පොරොන්දුව? හරි. ඒගොල්ලෝ ආපහු මේ සාමූහිකව මේක ගාන බෙදාගනි සහ ජීවිතේ ගොඩයයි කියන එක. මම කියන්නේ ඊට වඩා සංකීර්ණයි මේක මේ තාක්ෂණිකව ගත්තාම අද වෙනකොට ඒගොල්ලන්ට choices ඇවිල්ලා ඒගොල්ලෝ ඒ කරන වැඩ එක. මං හිතන්නේ ඒගොල්ලෝ හොඳටම තනි වෙලායි. හරි. හොඳටම තනි වෙලායි. මං කියන්නේ මේ වගේවත් හරි ඒ කියන්නේ මං කියන්නේ මේ වගේ දැන් අපි මෙතන ඉන්න කට්ටිය නාගරිකයෝ නෙමෙයි. ඒතකොට මේ වගේවත් සමූහයක් කියන එක හැදෙනවා කියන එක අපිට හරි අඩුයි කියන එක. කියන්නේ ඒගොල්ලෝ ගම්වල වැඩ කරනවා ඒක නෙමෙයි මම කියන්නේ. දේශපාලනික. තව කවුරු හරි මොනවා හරි කියන්න ගියාද? sorry. කන්නට ඉතින් ප්‍රචාරය දක්වනවා මේ කවුරුත් නැත්තම්. නෑනේ මං එහෙනම් පොඩි දෙයක් කියන්නම් මේ දැන් ඒකේ විදර්ශන මේ දැන් මම හිතන්නේ නැහැ එච්චරම ලොකු බරපතල ඛණ්ඩනයක් තියෙනවයි කියලා කුඹියෝකේ ජෙහාන් සහ වාලම්පුරියකේ සිඩ්නි අතර. මම ඒකේ කාරණේ කියන්නම්. දැන් උදාහරණයක් විදියට අපි හිතමු දැන් පාරදිගේ වගේ ෆිල්ම් එකක් ගමුකෝ අපේ කවුද ධර්මසේන පතිරාජගේ. ධර්මසේන පතිරාජගේ පාරදිගේ ගත්තමත් ඒකෙත් ඉන්නවා සෑහෙන පාදඩේ.
මේ කවුද චන්දරේ. එතකොට මේකේ චන්දරේගේ යන මේකක් තියෙනවා. දැන් එයා මේ එයාගේ ගෑනු ළමයා මේ බඩ වෙලා ඉන්නේ. එතකොට ඇබෝෂන් එකක් කරන්න ඉන්නේ. මේකට සල්ලි එකතු කරනවා චන්දරේ. සල්ලි වලින් සූදු ගන්නවා. සූදු ගහලා පෙරදිලා කෝල් එකක් දෙනවා. ඔයා මේ මොකද්ද කියන්නේ මේ ඉඳගෙන නම් ඉන්නේ පුටුවේ ඇඳ හයියෙන් අල්ල ගන්න ඔයාගේ පුටුවෙන් විශ් වෙන දෙයක් මං කියන්න යන්නේ කියලා. චන්දරේ කෝල් එකක් දීලා කියනවා. හැබැයි ෆිල්ම් එක ඉවර වෙද්දී චන්දරේ එනවා ඉන්දිරා ජෝන්ස් කාස් රංගපාන මට ඒ චරිත නම මතක නැහැ. වසන්ති තියාගෙන නම ඒ වගේ නමක් නේද? වසන්ති වගේ නමනේ. ඉන්දිරා ජෝන් ක්ලාස් රංගපාන චරිතය ළඟට එනවා. ඇවිල්ලා එයාගේ අතින් අල්ලන් පාර පයින්නවා යන්නේ කොහෙද කියලා දන්නේ නැතුව පාර දිගේ යනවා. ඒතර අවම වගවීම තියෙනවා. දැන් මට තේරෙන්නේ සිඩ්නි අර උදයන්ති කුලතුංග රංගපාන චරිතය ගත්ත මේ වයිෆ් කියන මොකද්ද යාගේ මේ චරිතය. ඒ චරිතය ගත්තම ශ්‍රියානි නේද? ඒ ශ්‍රියානිට තියෙන වගවීම මොකද්ද කියලා. මට මතකෙට සීන්ස් 3ක් තිබ්බා. ගෙදර යන සීන්ස් 3ක් තිබ්බා පාලම්පුරේ එකේ. එතකොට මට හරිම චිත්‍රපටිය ඇතුලේ මට ශක්තිමත් සාක්ෂියක් නැහැ. දැන් උදාහරණයක් විදිහට දැන් අපි හිතමු විමුක්තිගේ චිත්‍රපටියකට වඩා විමුක්ති ජයසුන්දරගේ අහසින් වැටෙයි හරි සුළඟන පිණිස ගත්තා. මේකේ තියෙනවා හේතුඵල සම්බන්ධතාවාදය ගත්තාම අපි කියමු මේ චිත්‍රපටිවල තියෙනවානේ මේ මොකද්ද රැෂනලිසම් එකක්. මේකේ තාර්කිකත්වයක් යම් කිසි විදියක මේ කෝසලිටි එකක් හේතුඵල සම්බන්ධතාවාදයක්. විමුක්තිගේ මේවා ගොඩක් කඩනවා. විමුක්තිගේ ගොඩක් ඒවා කඩනවා සියුම්ව. හොයාගන්න බෑ මේවා ඇයි උනේ කියලා. එතකොට අපිට කියත හැකි මේ පෝස්ට් සිනමා පශ්චාත් සිනමාව කියලා අපි කියන්නේ ඔය පොඩක් තේරෙන්නේ නැති පැනඩෝල් සිනමාව කියලා අපි කියන්නේ මෙලෝදාමයක් තේරෙන්නේ නැහැ මොකක්ද උනේ අර මේ කියලා. ඒ චිත්‍රපටි රෙප්‍රසන්ටේෂනල් ආර්ට්ස් නෙවෙයි. නූතන කලාවේ තිබ්බ රෙප්‍රසන්ටේෂනල් ආර්ට් නේ නියෝජනය කරනවා යම. චිත්‍රපටියක චරිත කියලා කියන්නේ නිකන් චරිතයක් නෙවෙයි යමක් නියෝජනය කරනවා. නේ? එහෙමනේ අපි ගන්නෙ. කියවීම එන්නේ එතකොටනේ. එතකොට මේ කියවීම අර්බුදයට ලක් කරනවා පශ්චාත් කලාවේදී පෝස්ට් ආර්ට් වලදී. විමුක්තිගේ හෝ එවැනි සිනමා කලාවේදී. එතකොට සිඩ්නිගේ විශේෂයෙන් අර බුද්ධිමත් මතක් කරපු අර ලෙන්ත් ඩයලොග්ස් අර දීර්ඝ මොනොලොග්ස් වගේ යන දිගු විශේෂයෙන් මේ මම හිතන්නේ පොලිස් සමන් ගෙත් තියෙන ඔය වගේම විශාල දිග දෙබස් ඛණ්ඩයක් ඒ වගේම සිඩ්නි ගෙත් තියෙනවා. මේ කවුරු හරි වෙන වීඩියෝ එකක් බලනකොට අවුලන්නේ අපෙන් බාධා ඉදන්නේ. අවුලන්නේ මේ එතකොට මේ අපෙන් කරදර ඉදන්නේ නැහැ වීඩියෝ එක බලන්න. හරිද? වීඩියෝ එකක් දාගෙන අහනවා. ඩිස්ටර්බ් දන්නේ සෝරි. මේ එතකොට මේ සිඩ්නිගේ චරිතය ගත්තම සිඩ්නි පැහැදිලිවම ලංකාවේ තිබ්බ අර මම කියපු සමාජ සත්‍ය යථාර්ථවාදයේ නියෝජනය. ක්ලියර් කට් නියෝජනය. ඒතර මෙයා මේ මං කියන්නේ මේ සෞන්දර්ය නිර්මාණය ඇතුලේ. ඒතර මේ පාදර සමාජ පන්තිය ගොඩ යන්න හදනවා, පාදරකම් කරනවා. මම හිතන්නේ චන්දරේගේ පාදඩකමයි ලෙනින් සහෝදරයාගේ වචනේ මේ පාදඩ පන්තිය කියන එක. ඒ පාදඩකම ගත්තම චන්දරේගේ පාදඩකමයි සිඩ්නිගේ පාදඩකමයි තියෙන අංශක ගානක පරතරය මම දකින්නේ චන්දරේ වග වෙනවා. මට හරිම සකයි කොහෙද සාක්ෂියක් අපිට චිත්‍රපටියේ තියෙන්නේ කියලා. සිඩ්නි වග වෙනවද ඒ පවුලට කියලා. අර කිව්වත් වගේම ඒ අර සුප්‍රකට ජනප්‍රිය දෙබස් ඛණ්ඩය වගේම මොකක්ද ඒකේ තියෙන්නේ අපි මොකද්ද දුවන්නේ දිනන්න නෙවෙයි ආතල් එකට වගේ අන්න එහෙම ඩයලොග් එකක් තියෙනවා නේද? අපි දුවන්නේ දිනන්නම නෙවෙයි ආතල් එකට වගේ ඩයලොග් එකක් තියෙනවනේ. අන්න ඒ වගේ. ඒතර මේ හරිම පර්වර්ට් නේ විපරීතයි. ඒකේ ගෝල් එකක් නැහැ. විපරීත වෙන්නේ ගෝල් එකක් නැති වෙනකොට සයිකෝඇනලිසිස් වල මේ ඒ කියන්නේ ඉලක්කයක් නැහැ. ඉලක්ක රහිතයි. මේක හරිම පර්වර්ට් විපරීතයි. එතකොට එතෙන්දි මම සැක කරනවා වගවීම සහ ජෙහන්ට පවුලක් නැහැ. සිඩ්නිට පවුලක් ඉන්නවයි කියලා කිව්වට ඒ පවුල හරිම ව්‍යාජ පවුලක්ද කියලා. පවුලක් කියන එකේ අර්ථය නිකන් කසාද බැඳක් කියන එක නෙවෙයිනේ. ජෙහන්ට වඩා වග වෙනවා කියන එක සිඩ්නි. ඒතකොට එතන විදර්ශන මම චිත්‍රපටි නිර්මාණය ඇතුලේ තියෙන සාක්ෂිත් එක්ක ගත්තම චිත්‍රපටිය ඇතුලේ මම සැක කරනවා සිඩ්නි ජෙහන් කෙනෙක්ම තමයි කියලා. අපිට තව පොඩි වෙලාවක් තියෙනවා සංවාදය කරගෙන යන්න. තව කාට හරි පුළුවන් නම් තමන්ගේ අදහසක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අද උස්සන්න. නැත්නම් අපිට පුළුවන් මයික් එක ගෙනත් දෙන්න. අදහස් දක්වන්න පුළුවන් නම්
මම පුබුදුවාරි දේවින්ද හරි මට ඒ දෙකම කියවන්න ඕනේ නැහැ. මම දැන් පොත ලැබුණා නමුත් කියවන්න ඕනේ. ඒ නිසා මම බැලුවේ කැමති නම් විතරයි. සිනමා ප්‍රේක්ෂක සභාවෙන් අවසරයි. මේ භූපතිරයි මම කතා කරන්නේ. ඔබතුමා වැදගත් ඔගේ කතාවේ ඉවර කළා වැදගත් දිවසකින් මේ සිනමාවේ ඉන්නේ මේ බේබිලා වගේ ගෑනුයි මේ පාදෙරුයි කියලා. ඇත්තට ඒක නිසා තමයි දැන් චිත්‍රපටි බලන්න එපා වෙලා තියෙන්නේ. මොකද හැම චිත්‍රපටියේම දැන් ඉස්සර නම් 60 70 දශකයේ 80 නළු නිළියෝ හිටියා සාමාන්‍ය විදිහට හොඳ සහ නරක. දැන් එන චිත්‍රපටිවල මේ නළු නිළියෝ ගන්න බෑ. දැන් කොහොම මැරිලා වයසට ගිහිලා හරි මේ වෙලා ටෙලිනාට්‍ය හරහා එන නළු නිළියෝ තමයි ගන්න වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ කිසිම රඟපෑමක් නැහැ. නිකන් පින්තූර විතරයි. හැංගීමක් නැහැ. ওই පහුගිය කාලේ ආපු චිත්‍රපට කීයක් අඩු ගානේ සති දෙකක් දිවුවද නැහැනේ. අද එනවා හෙට නැහැ ගැලවිලා. ඇයි මිනිස්සු බලන්නේ ඉන්නේ? හැඟීමක් නැහැ, ආකර්ෂණයක් නැහැ, චිත්‍රපටියේ කතාවක් නැහැ, ටෙලිනාට්‍යයක් වගේ. දැන් ඇත්තටම බිහි වෙන්නේ ටෙලිනාට්‍ය චිත්‍රපටි. චිත්‍රපටි නෙමෙයි. ඉතින් මේ වගේ සාකච්ඡා කරාට දැනුවත් කරාට සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට අද ටිකට් එකේ ප්‍රශ්න බැලුවාම ආර්ථික ප්‍රශ්න බැලුවාම ශාලාවකට යන්නේ නැහැ. ඔක්කොම ඉතින් ෆෝන් එකෙන් බලන්න තමයි දඟලන්නේ. ෆෝන් එකෙන් චිත්‍රපටි බලලා වැඩක් නැහැ නේ. ඒකේ චිත්‍රපටි සිනමා ශාලාවකින් බලනවා වගේ නෙමෙයිනේ. ඉතින් මම අගේ කරනවා ඒ අන්තිමට කියපු වචනේ. මොකද බේබිලා වගේ ගෑනුයි පාදෙඩුයි කියපු. තරයි. අනේ සමාවෙන්න මට නිකන් කිචි වගේ ඉන්නගෙන මේ නෑ සහෝදරයාගේ අදහස මේ හැබැයි මම ඒකට එකඟ නැහැ. දැන් ඔය හැම පරම්පරාවෙම කියන එකන්නේ ඔක අර විශ්වවිද්‍යාලවලත් කියනවනේ. අපේ කාලේ වගේ විශ්වවිද්‍යාලේ නෑ. කියන්නේ එක බැච් එකයි ඉඳලා තියෙන්නේ. අර පළවෙනි බැච් එක විතරයි ඉඳලා තියෙන්නේ. දැන් ඒකට මම එච්චර එකඟ නැහැ. අන්තික කරුණු මේ වශයෙන්ුත් වැරදි සහෝදරයා. මම සෑහෙන චිත්‍රපටි බලන මේ අපේ සංස්කෘතික සංවාදවල ඉන්න සහෝදරේ කතා කරේ මේ නිතරම සතිපතා හම්බෙන්න. නමුත් මේ ෆැක්චුවලිම වැරදි යෝවා කියපු එක. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ මෑත අන්තිම අවුරුදු දෙකේ ලංකාවේ ප්‍රේක්ෂකාගාරය මිලියන 3කින් විතර වැඩි වෙලා තියෙන්නේ. ඒතකොට ඊට පස්සේ ගත්තම ඒ කියන්නේ එක චිත්‍රපටිය බලනවා 1 මිලියන්. මෝඩ තරිඳු ලක්ෂ 1 මිලියන් වලට ආසන්න ප්‍රමාණයක් බැලුවා. එතකොට මිලියන 1.3ක් විතර බැලුවා මේ ධර්ම යුද්ධය 2. ඊට පස්සේ ඔය නීරා බැලුවා ලක්ෂ 5ක්. එතකොට සුනිල්ලා රත්නගේ රජකතා බලනවා ලක්ෂ 7ක් 8ක්. එතකොට කරුණු මේ වශයෙන් මේ කියන්නේ මම දැන් අර අන්තික අරකට වැරදි තරු ඉන්නවා. සිනමා ඒ කියන්නේ 70 හිටපු තරුම ඉන්න ඕනේ නෑනේ ආයි. සනුද්‍ර පිසාද් කියන්නේ අපිත් ආසයි. මම දන්නවා විදර්ශනත් ආසයි ප්‍රසිද්ධිය කියන්නේ මම කියනවා අපිත් ආසයි සනුද්‍ර පිසාද්ට. හරිද? විදර්ශන වෙනුවෙන් මම on behalf of එතකොට මේ මට වඩා විදර්ශන ආසයි. එතකොට අපි ගත්තොත් ඊගාවට කවුද අපේ හේමාල් රණසිංහ. හේමාල් රණසිංහ සිනමාවේ විතරක් ඉන්න නළුවෙක්. නේ ඊට පස්සේ ගත්තොත් මේක සූර්යාරච්චි. ඒගොල්ලන්ට ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා, විශාල ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. කොටින්ම සහෝදරය ඇත්තටම ටෙලිවිෂන් බලන්නේ නැති චිත්‍රපටි බලන දේශීය චිත්‍රපටි බලන විශාල ඔඩියන්ස් එකක් අලුතෙන් හැදිලා ඉන්නවා. ඉතින් ඒ අදහසට නම් මම එච්චරම එකඟ නැහැ. එකඟ නැහැ කියන්නේ කරුණු මේ වශයෙන් උත් වැරදි. ඇත්තටම මෑත අවුරුදු දෙක තුනේ ලංකාවේ ප්‍රේක්ෂකාගාරය විශේෂයෙන් දේශීය චිත්‍රපටි සඳහා තියෙන ප්‍රේක්ෂකාගාරය මම හිතන්නේ සාමාන්‍ය අධිකාරී රුවන් මහත්මයාත් කිව්වා කරුණු මේ වශයෙන්ම ඒකින්ද එකගයි අර ඒක අර නොස්ටැල්ජියාවට මම ගරු කරනවා. නමුත් ඒ කියපු අර සිනමාව පිරිහිලා ඒ කතාවට නම් එකඟ නෑ. මම ඉතාලම ලොකු බූස්ට් එකක් තියෙන්නේ. මම දන්නේ ඒක කොච්චර කාල තියෙයිද කියලා. දැන් ඔය ඕස්ට්‍රේලියාව වගේ ගත්තොත් වාලම්පුරි බැලුවා 20000ක් ඕස්ට්‍රේලියාවේ. ඒතර 20000කට එහා වාලම්පුරි බැලුවා. මම දන්නේ අනිත් ඒවා කොහොමද කියලා. සමහර ඒවා ඊටත් වඩා බලනවා. ඉතින් 20000ට ආසන්න ප්‍රමාණයක් බලනවා. ටිකක් දුවන චිත්‍රපටියක් ඕස්ට්‍රේලියාව ඇතුළු ඇමරිකාව, ඉතාලිය ඒ වගේ රටවල් ගත්තම ලොකු ඩයස්පෝරා බේස් එකක් හැදිලා තියෙනවා ලංකාවේ සිනමා කර්මාන්තයේ. දැන් අර මම කියපු ග්ලෝකල් යථාර්ථය ඇතුළේ බැලුවොත් වාලම්පුරි චිත්‍රපටියේ ප්‍රාග්ධනයත් හරි සංකීර්ණයි. ඒ කියන්නේ තුමිදු දොඩන්තැන්නගේ අයියා අසංක දොඩන්තැන්න ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා හම්බ කරපු සල්ලි ලංකාවේ ෆිල්ම් එකකට ඉන්වෙස්ට් කරලා ලොකු ප්‍රොඩක්ෂන් එකක් නෙමේක. ඒතකොට වෙන කෝ ප්‍රොඩක්ෂන්ස් උත් නෙවෙයි. නමුත් ලංකාවෙන් එළිය ප්‍රාග්ධනය ලංකාව ඇතුළට එනවා. ඒව හැම අලුත් තත්ත්ව සහෝදරයා. ඉතින් ඒ පාඩුවත් අරොත්තු දෙනවා ඒගොල්ලන්ට. මම දන්න තරමින් මේ චිත්‍රපටිය මූල්‍ය වශයෙන් ලොකු ලාභයක් නැහැ. මම දන්න තරමින් විශාල පිරිවැයක් දරපු චිත්‍රපටියක් වාලම්පුරි. ඒක නිසා අර අපි දෙන්න වෙන් වෙන්නත් එපා. බබාලා කාරණේදී අපි දෙන්න ගෑනු බබාලා කරන එක අපි දෙන්න එකඟ වෙමු. කර්මාන්තය සම්බන්ධයෙන් නම් මම ඔබතුමා සමග එකඟ නැහැ. සමා වෙන්න.
භූපති ඔයා කිව්ව එක කාරණයක් තියෙනවා මේ කවුද සිඩ්නි පවුලට වගවීමක් නැහැ කියන කාරණේ ගැන මේ ඒකදී ඔයගොල්ලන්ට මතකද දන්නේ එක රූපරාමුවක් තියෙනවා ශ්‍රියානි මහානවා එතකොට සිඩ්නි තමන්ගේ දුව දරුවව ඉහළ පුටුවක තියලා ඔටුන්න පළඳලා කඩුව අතට දීලා අර ශ්‍රියානි දිහා බලාගෙන ඉන්නවා. එතකොට පියෙක් වශයෙන් සාමාන්‍යයෙන් ඕනෑම පියෙක් තමන්ගේ දරුවව යම් කිසි බලාපොරොත්තුවක් දෙනවා. ඒ කියන්නේ තව ඉහළට යවන්න පාදඩයක් වුණත් ඔහු අර තමන්ගේ දරුවා යම් කිසි ඉහළට නංවන්න කියන බලාපොරොත්තුව නේද අර සිඩ්නි දෙන්නේ කියන එක. ඒ පවුල එතකොට පවුලේ යම් බලාපොරොත්තුවක් තියනවා නේද අර හොරෙන් තමන්ගේ බිරිඳ දිහා බල ඔහු ඒ රූපරාමුවේ එක දවසක්වත් නැතුව මම හිතන්නේ ලකා පෙන්වන්න හදන්නේ ඒක නේද කියලා මට මන් දන්නේ මේ ඔබේ විචාරය කොහොමද කියන්නේ. මම දැන් දේවින්ද සහෝදරයට මොකක් කර කියන්න දෙනවා. නෑ ලියපු නිසා මේ ඒ කියන්නේ ෆිල්ම් එක ගැන කියන්න තියෙන ටික ලියලා තියෙන හින්දා තමයි මේ කිව්වේ නැත්තේ. නමුත් කන්න කියපු හින්දා එකක් අර ඒ කියන්නේ මූලිකම කාරණාවක් ඒ කියන්නේ මේක අර ඒ කියන්නේ පාදයට පන්තික ඒ කියන්නේ මේ ඒ කියන්නේ ග්‍රාමීය පාදලය සම්බන්ධ මම කියන්නේ ඒ කාරණාව සහ කූබියෝ සම්බන්ධයත් එක්ක කතර පස්සේ මට හිතෙන්නේ කියන්නේ දැන් මම ලියපු විචාරෙත් ඒ කාරණා මතු කරා ලක්මාල් මං හිතන්නේ කෝමියෝ වලට ආපු විචාර වලින් පස්සේ ඒකට වඩා වෙනස් විදිහකට වාලම්පුරි වල මේ කියන්නේ ග්‍රාමීය ඒ කියන්නේ ගේම් ගහන ගැමියා නිර්මාණය කරන්න හදලා තිබ්බත් මං හිතන්නේ මේ වාලම්පුරි ෆිල්ම් එකේ මේ ෆයිනල් සීන් එකේදී කරන ඒ කියන්නේ සමරයිස් කිරීමේදී ඒ අර වාලම්පුරිගේ මාරු වෙද්දී තැනින් තැන ඒ කරන සාරාංශ කරන්නේදී මං හිතන්නේ මේ කතානායකයා ඒ නැවතත් තහවුරු කරනවා ජෙහාන්ගේ තැනම තමයි කියලා මේ වාලම්පුරි වලත් තියෙන්නේ. එතකොට මං හිතන්නේ මේ ඒකදී අර අපි බහුජනවාදී ෆිල්ම් එකේදීත් කතා කරන්න try කරා. ඒ කියන්නේ ලංකාවේ දැන් වෙද්දී අර precarious labor ඒ කියන්නේ අදමාන ශ්‍රමය කියලා කියන එක මේ ඒක ඩොමිනන්ට් ආකෘතියක් වෙන ආර්ථිකයේදී. එතකොට ඒක මං හිතන්නේ ඒ කියන්නේ ගමේ ඉන්න ගේම් ගහන වාලම්පුරි ෆිල්ම් එකේ චරිත වගේම දැන් වෙද්දී නගරේ ඉන්න ඒතර ඌබර් පික්මී මේ ත්‍රිවිල් පදින ඊට පස්සේ ෆුඩ් හයර් කරන සමහරක් වෙලාවට දවල් රැකියාවක් කරලා රැයට ගිහිල්ලා ටැක්සි දුවන මේ ගේම් ගහන කට්ටියගෙත් මං හිතන්නේ අපි ඒ කියන්නේ මෙතන වාඩි වෙලා උනත් ඉන්න ගොඩක් කට්ටිය අතර පස්සේ කියන්නේ මේ අපේ අර කොහොමරි ගේමක් ගහලා සර්වයිව් වෙනවා කියලා අපේ තියෙන ජීවිතේ දැන් වෙදී ධනවාදයේ විසින් තහවුරුවක් කරලා තියෙන ආකෘතිය තහවුරු කරන මේ ආකෘතියයි වාලම්පුරි ෆිල්ම් එකයි අපි ටක් ගාලා මේ අනන්‍ය වෙනවා. ඒ කියන්නේ අපි මේකත් එක්ක බැඳෙනවා. ඒකට වාලම්පුරි ෆිල්ම් එකට මම හිතන්නේ මේකට ආපු හයිප් එක එන්නත් මම හිතන්නේ ඒක ලොකු සාධකයක් වුණා සහ මම හිතන්නේ දැන් අර බුද්ධිමගේ කතාවෙද්දී දැන් ලක්මාල් සමාජ විචාරකයෙක් දැන් ඒ විදිහට හට ප්ලේස්මන්ට් එකක් ගැන පොඩි ක්‍රිටික් එකක් වගේ කිව්වට මම හිතන්නේ ලක්මාල් ඊටාම හොඳට මේ ඒ කියන්නේ මේ ෆිල්ම් එක බලන මාකට් එක ගේම් ලොජික් එකට ඇබ්සෝබ් වෙලා ඉන්න කියන එක ලක්මාල් දාන්න. එතකොට ලක්මාල් ඒ කියන්නේ ගේම් ලොජික් එක සාධාරණීකරණය කරද්දී සිනමා තිරය ඇතුලේ ප්‍රේක්ෂකාගාරය කොහොමද වැඩ කරන්න කියන එක මම හිතන්නේ ලක්මාල් දාන්නවා. ඒක ඕක තමයි මම හිතන්නේ මට කියන්න තියෙන්නේ. මොකද මේ විශාල ලේලා ටිකක් කාලේ නිසා ඒකේ තිබිච්ච සම්පූර්ණ ටික මම හිතන්නේ මාත් කියවන්න වෙනවා මේ මතක නැහැ. නමුත් මේ සාකච්ඡාවට කියන්න තියෙන්නේ ඒක. ඔය දේවින සහෝදරයා කියපු මේ ඒ කාරණාවට මතක් වෙච්ච හින්දා මේ දැන් අපි ඔය සිනමාවෙන්ම මම උදාහරණයක් කියන්න. දැන් අපි හිච්කොක්ගේ සයිකෝ අර ජනප්‍රිය උදාහරණයනේ මේ මිනිමරුවෙකුට තමන් අනන්‍ය වීමේ මොහොත තුල ඇතිවන වරදකාරීත්වය පිළිබඳ හැඟීමේ දැන් අර කාර් එක අපි අර ලේ පිහිදානකොට එයා මරලා ලේ පිහිදානකොට අපිත් ඒකට අනන්‍ය වෙන එක. සහර කාර් එක ගිලිලා
පොඩ්ඩක් නැවතුනහම අයියෝ කියලා අපිට හිතනකොට අපිට අග්ගාලා මේ ඒ කැරක්ටර් එකට නෝමන් බේට්ස් නේ නෝමන් බේට්ස්ට ටක් ගාලා අනන්‍ය වෙනවා. මේව අනන්‍ය වෙච්ච ගමන් ඒ ප්‍රේක්ෂිකාවට කියමුකෝ මේ මොඩර්න් කියන සබ්ජෙක්ට් එක මේ මොඩර්න් ප්‍රේක්ෂිකාවට එනවා ටක් ගාලා ගිල්ට් එකක්. අයියෝ මම මිනිමරුවෙකුට අනන්‍ය වුණා නේද කියලා. නමුත් මේ ලක්මාල්ගේ කූමියෝ ලක්මාල්ගේ වාලම්පූරි මේවායේ අනන්‍ය වෙන චරිත ටික තියෙන. මට මතකයි කූඹියෝ ආවහම ජෙහාන්ගේ කන්සෙප්ට් තමන්ගේ බිස්නස් වලට ඇප්ලයි කරපු අය ඉන්දියා. තමන්ගේ පවතින බිස්නස් වලට ඇප්ලයි කරපු අය ඉන්දියා. හරි. එතකොට සහ මේ සග්ගා සිඩ්නිට අනන්‍ය වෙනවා. එතකොට මේ සමාජය තුල අර හිච්කොක්ගේ මේ නෝමන් බේට්ස්ට අනන්‍ය වුණාම එන ගිල්ට් එක මේ සමකාලීන සමාජය තුල එන්නේ නැහැ. ඒ වෙනුවට එන්නේ අප්පට සිරි මමත් ජෙහාන් වගේ පොඩි එකක් තියෙනවා මමත් නිකන් සිඩ්නි වගේ කියන්නේ මොකද ඌ දුප්පත්නේ අරු එහෙම නැහැ අරු මාස්ටර්මයින්ඩ් නේ එතකොට එහෙම එකකුත් මේ සමාජයේ තියෙනවා මම යාර දෙවිඳ සහෝදරයා කියපු එකට රක් ගාලා මතක් වෙච්ච හින්දා මැද්දෙන් පෑ මැද්දෙන් නෙමෙයි අන්තිම මේ ඔයා කියපු කර පවුල ගැන ඊටම කැටියෙන් හැබැයි මම තාමත් සැක කරනවා මේකට හේතුව කියන්නම් දැන් ඒ කියන්නේ ඒක බොහොම අපි කියමු අර චරිතවල අපි කතා කරනවානේ මේ සහෝදරයා කියන්නේ චරිතවල ආඛ්‍යානය ගොඩනගatti චරිතයක එම්පතික කියලා සහකම්පනය කියලා. ඒතර ඒකේ තියෙනනේ දිගට චිත්‍රපටියේ ගලා යාමක්. ඒතර චිත්‍රපටිය ඔයා මැද දර්ශනයක් කිව්වේ. රයිට්? මං හිතන්නේ ඒක හරි. ඒ කියන්නේ එයා සිහිනයයි සිහිනයට වග වෙන එකයි දෙකක්නේ. සිහිනයක් තියෙනවා කියන එක පෙන්නනවා මමත් පිළිගන්නවා. එයා දෙපස්සලත් කියනවනේ. අපේ නේද මගේ දුව ඉන්නවා මම මෙහෙම බල්ලෙක් වගේ තාත්තා ගුටි කනවා කියලා දන්නවනම් මගේ දුව ආර එහෙම කියනවනේ. ඒක හින්දම තමයි කියන්නේ අපි ඒ කියන්නේ ඒක තරමක ව්‍යාජ පෙනී සිටීමක් නේද කියලා. ව්‍යාජ පෙනී සිටීමක් නේද කියලා. ඇත්ත කැපවීමක් තියනවාද කියන එක. ඉතින් ඒක යස් ඔයා කියන එක හරි යම් කිසි විදියකට කුඩා සාක්ෂියක් තියෙනවා. මගේ අදහස ඒක ප්‍රමාණවත් නෑ හරිම සැක සහිතයි කියලා. ඒ කියන්නේ ඒක මම කියන්නේ ඇත්තට මේ පුද්ගලයා ඇත්තට පෙනී ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි. ඒ කියන්නේ තේරෙන කෙනෙක් එක මේ අර මේ රටොරිකල් අලංකාරිකයක් විදිහට ඒ කියන්නේ මේ සිඩ්නි මෙන්න මෙහෙම සරලව මම ඉවර කරනවා. ඒ කියන්නේ සිඩ්නිගේ ආතල් එකක් ගන්න ඇත්තටම. සිඩ්නි මේ වාලම්පුරිය පස්සේ යන්නේ සරලව කිව්වොත්. ළමයින් වෙනුවෙන් වැඩ කරන්නම නෙමෙයි. සිඩ්නි ආතල් එකක් ගන්නවා. කියන එක තමයි මම හිතන්නේ අහන්න තියෙන ප්‍රශ්නේ. ඒක මම තාමත් සැක කරනවා මොකද මේ චිත්‍රපටියේ ඒකට යොදවන වේට් එකක් ගත්තම පවුල ඒක මම හිතන්නේ මේ වගේ හරිම සරලම ටික දෙබස් හරිම ෆැන්ටස්මැටික් ෆ්‍රේම් තියෙන එකක් ඇරෙන්න මම අර කිව්වාගේ පාරදිගේ චිත්‍රපටිය වගේ දැන් ඇත්තටම මේ චිත්‍රපටිය ඉවර වෙනකොට අර යාගේ බිරිඳ මේ තීරණය කරනවා නේද මෙයාගෙන් ගැලවිලා වැඩට යන්න මේ ගාමන්ට් එකේ වැඩට යනවනේ ඒ කියන්නේ සෑහෙන ක්‍රැක් එකක් නේ එතනනේ විශාල මේ පළුදුවක් එතකොට ඒ චරිතය කුඩා චරිතයක් වුණත් ඒ බිරිඳගේ චරිතය ශ්‍රියානිගේ චරිතය ඒක වර්ධනය වෙච්ච ආකාරය ගත්තම එයාගේ ලොකු මේ පැසිව් චරිතයක් යා නේද බැලු බැලමට ටිකක් අර එයාගේ ප්‍රතිචාර ගත්තම එයා හරිම යටහත් පහත් ටිකක් අර හස්බන්ඩ් එකේ ඉන්න වගේ පෙනුම තියෙන චරිතයක්. ඒතකොට එයා එක වෙලාවක තමයි තීන්දුව කරන්නේ හරියන්නේ නැහැ මම වැඩට යනවා කියලා නේ. එතකොට මම හිතනවා ඒ විශේෂයෙන් චිත්‍රපටිය අවසාන වේදිකත් එක්ක ගත්තම මම තවත් සැක කරනවා මේක ඒ වෙනුවෙන් තියෙන චිත්‍රපට මම කියන්නේ ඒ වෙනුවෙන් චිත්‍රපටි කරන්න ඕනේ ලක්මාල් කියලා. එතකොට අර එකම දෙයයි අර නරුමවාදය කියන එක ඉස්මතු වෙනවා කියන එක තමයි මට කියන්න ඕනේ උනේ. බොහොම ස්තුතියි. මේ සංවාදයේ දායකීමක් විදියට මට හිතෙන්නේ මේ අර සහෝදරයා කියන එකත් එක්ක තමයි මගේ එකගතාවය උතන්දි තියෙන්නේ කියලා. මම හිතන්නේ චිත්‍රපටියේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා කියලා මේ එයා ඒ කියන්නේ වගවීම ඒ කියන්නේ මේ පවුල තමයි යාගේ පවුලට තියෙන වගවීම තමයි මම හිතන්නේ යාගේ අරමුණ. නමුත් ඒකට තියෙන මාවත තමයි අර අවදානම් ශ්‍රමය ඇතුලේ මුකුත් කරගන්න බැරි ග්‍රාමීය ආර්ථික සහ මේ අපි කියන ග්‍රාමීය ආර්ථික පාදඩකම්. රයිට් ඒකට සංවර්ධන නොවුණු උණ සංවර්ධිත ග්‍රාමීය සමාජයක් ඇතුලේ මොකක්ද ඒකට තියෙන මාවත? මාවත තියෙන්නේ මේක. රයිට්. එතකොට ඒ ආතතිය තමයි මට අනුව චිත්‍රපටියේ තියෙන මොකද එයාගේ මුළු මම සිඩ්නිගේ මුළු චරිතය පුරාම කියන්නේ මට ජීවත් වෙන්න ඕනේ. මගේ පවුලට ජීවත් වෙන්න ඕනේ. මගේ දරුවට ජීවිතයක් දෙන්න ඕනේ. එතකොට ඒක මම හිතන්නේ ව්‍යාජයක් කියලා කියන්නේ මම හිත සිස්ටම් එක පිළිබඳ ਵਿਚාරයක්. රයිට්. එයා ඇත්තට මේකට ගන්න මාවත මොකද්ද කියන එක අපිට අවසාන නිර්දේශයක් කරන්න බෑ. මොකද චිත්‍රපටිය විසින් දෙන ලද එක තමයි අපිට බාර ගන්න වෙන්නේ. එතකොට ඒ දෙන ලක තුල අපිට පේනවා එතකොට එයා ඒ தත්වෙට පත්තුණු සමාජ බලවේගයන්ගේ චලනය අතෑරලා
සිඩ්නි තුළම වූ අනන්‍යතාවයක් පාදට භාවයක් තියෙනවා කියන එක විතරක් ගන්න බෑ කියන එකයි මගේ අදහස. අනිත් පැත්තෙන් අර මම හිතන්නේ මම හිතනවා ලකා එයා සෝෂල් පොලිටිකල් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කියලා කියන එකට මම මේ යුගයේ කැමතියි. හේතුව අද මං කියන්නේ එහෙමවත් කියන්නේ නැහැ කියලා. මොකද අපිට හැප්පෙන්නවත් දේශපාලන භාෂාවකින් එහෙම කියලා තියෙන එක වැදගත් අද සිනමා කරුවන්. මොකද ඒක යම්කිසි විදිහේ පැරණි પરම්පරාවක උරුමයක් ලකාගේ කර උඩ තියෙනවා කියලා මං හිතන්නේ. ඒ කියන්නේ මම කරන්නේ දේශපාලනයක් කියලා කියන්නේ උන් දැන් නැහැ නේ. මේ අලුත් પરම්පරාව කියන්නේ නැහැ සිනමාව ඇතුළේ. මං කියන්නේ ඒක කොයිතරම් ඒ කියන්නේ කොයිතරම් යා ඒකට දේශපාලනිකව කොයිතරම් ගැඹුරකින් කරනවද කියන ප්‍රශ්නේ නෙවෙයි. සහ මම හිතනවා මම අරකට මොකද භූපති කිහිප එකත් එක මට තියෙනවා මේ විචාරයක් තියෙනවා ඒකදී ඔය පාරදිගේ යුගයයි පාරදිගේ 80 එනකොට 77 විවෘතාර්ථිකයත් ඇවිල්ලා ඊට කලින් ලෝකයයි 80න් පස්සේ එන වෙළඳපොළ ලෝකයයි අතර තියෙන ආතතියක් ඇතුලේ තමයි මේක තියෙන්නේ. එහෙම තියෙද්දිත් මට ආනුව නිකන් පර්සනලි ගත්තොත් සිඩ්නිට වඩා මම හිතන්නේ චන්ද්‍රේ නරුමයි කියලා. මොකද චන්දරේ 7-5කට වගේ වෙන්නේ නැහැ. මෙයා කියන මම හිතන්නේ ඇත්තටම පාදඩයා ඒ අර්ථයෙන් පාදඩයාගේ අයිඩියල් රූපේ තියෙන්නේ මට අනුව මේ චන්දරේ තුල කියලා. සිඩ්නිගේ එක මම හිතන්නේ යුගයේ පාදඩ ගමේ මේ අර්බුදයක්, ආත්මීය අර්බුදයක් කියලා. ඉතින් ඒක මම හිතන්නේ ඒක මට හිතන්නේ මේ චිත්‍රපටියේ දිගට මේක තියෙනවා කියලා ආතතිය තියෙනවා. මොකද අනිත් පැත්තේ මම බුද්ධිම එකකට මම කැමති මේ අර ග්‍රාමීය පාදඩයන් සහ නාගරිකයන් කියලා කියන වෙන් කිරීම මම හිතන්නේ ටිකක් පරණයි දැන් කියලා. ඒ කියන්නේ ග්‍රාමීය පාදඩයන් නැත්නම් ග්‍රාමීය සමාජයේ සංස්කෘතිකයි පාදඩ භාවයට ලක් වෙලා කියන එක මම හිතන්නේ ඒක අපි මම හිතන්නේ දේශපාලනික සිනමාව පැත්තකින් තිබ්බත් අපි නැවත මම හිතන්නේ විමසිල්ලට ගන්නත් ඕනේ. අර ගේම් ගහන්න ඉඩක් ලැබුණොත් මුන්ගේ සාමූහිකත්වය නැති වෙයි නේද කියලා කියන එකත් මම හිතන්නේ එහෙම තමයි සාමූහිකත්වය තියෙන්නේ. මොකද ගේම් ගහන්න සම්පූර්ණ ඉඩදීම විසින් තමයි අවසාන නර්මත්වයට යන්නේ. ඉතින් ඒකට තියෙන බාධක විසින් තමයි සමතතා ගොඩනගන්නේ කියලා. ඒක අපි දරිද්‍රතාවය තුල සමාජ උදාහරණයක් ගත්තොත් එහෙම ඒක අපි සම්පූර්ණ වෙළඳපොළ කරණයට විවෘත වෙලා මුන්ව චෙක් කරමු කියලා කිව්වොත්. රයිට් අපි කියනවා නෑ මුන්ට මේ අවස්ථාව නැති හින්දා මුන්ට හැකියාව නැති හින්දා මෙහෙම වෙලා තියෙන්නේ. මුන් අර අරයා මේ නිමලේ මාමයි මේ සම්බන්ධය තියෙන්නේ මුන්ට අවස්ථාව නැති හින්දා. මුන්ට අවස්ථාව ටික දුන්නොත් අවස්ථාව ලැබුණොත් මුන්ගේ කැතකම් ඔක්කොම එළියට එනවා කියන එක මම හිතන්නේ ඒක සමපේක්ෂණයක් කියලා. මත ඊට වඩා වැදගත් උන්ට හැකියාව නැහැ උන් දුබලයි. ඒ නිසා තමයි මේ උන්ගේ සමදතා අර විදිය ආකෘතියක්වත් තියෙන්නේ ඉතුරු වෙලා තියෙනවත් කියන එක. ඉතින් මම හිතන්නේ ඔය මම හිතන්නේ ඔය පරස්පරය තමයි මම හිතන්නේ කිවරයක් නැති සංවාදයක් මම. බදායක වෙන්න ඕනේ නේද කිව්වේ. මම හිතන්නේ අපි සංවාදයේ ඉතුරු ටික සංග්‍රහයේ වෙලාවදී කන්ටිනියු කරගෙන යන් අපි ඒකත් එක්ක අපේ වැඩසටහනේ අවසානය දක්වා ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා අපේ ජයන්ත සහෝදරයාට ජයන්ත කුමාර සහෝදරයාට ආරාධනා කරනවා ස්තුති කතාව ඉදිරිපත් කරන්න. සුබ සන්ධ්‍යාවක්. ජාතික චිත්‍රපට සංස්ථාව හා 13mm සිනමා සංගමය එකතු වෙලා ඉදිරිපත් කරන ලද චිත්‍රපට ප්‍රදර්ශනය හා සිනමා කතිකාවතට සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාට පළමු ස්තුතිවන්ත වෙනවා. සිනමාව කියන්නේ සාමූහික කලාවක්. සිනමාව පිළිබඳ සංස්කෘතික කතිකාවත කියන්නේ සාමූහිකත්වයේ ප්‍රතිඵලයක්. ඒ අනුව වාලම්පුර චිත්‍රපටයේ අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න ඇතුළු නිෂ්පාදකයන්ටත් නිර්මාණ කණ්ඩායමටත් කතිකයන්ට හා කෘතියට ලිපි සැපයූ විචාරකයන්ටත් විශේෂ මූල්‍ය අනුග්‍රහය දැක්වූ බන්දුල ජයසූරිය හා කපිල ජිනසේන සහෝදරවරුන්ට ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්ව ඇතුළු සංස්ථාවේ සියලු කාර්ය මණ්ඩලයටත් ශාලාවේ ප්‍රක්ෂේපණ යන්ත්‍රයේ භාරව කටයුතු කළ නුවන් සංජීව හා අනෙකුත් සහාය උදෙසා ඊයේ ධර්මසිරි සහෝදරයන්ටත් ප්‍රමිතිගතව කෘතිය මුද්‍රණය භාරගත් නයිට් පබ්ලිෂර්ස් ආයතනයේ උදිත අලාකොන් හා නයන අලාකොන් මහත්ම මහත්මීන්ටත් සියලුම ප්‍රචාරණ කටයුතු සඳහා සහාය වූ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය ආයතන වලට සහ මෙතන සපවැනි මාධ්‍ය සහෝදරයාටත් ඡායාරූපකරණය සිදු කරන ලද ලංකා ජයසිංහ හා තිවංක නාගාර්ත සහෝදරුන්ටත් තාක්ෂණික උපකරණ අනුග්‍රහය ලබා දුන් නුවන් අමරත්න සහෝදරයටත් අතිරේක සහයෝගය ලබා දුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. 13mm සිනමා සමාජයේ විසින් ඉදිරියටත් මේ වගේ වැඩසටහන් සංවිධානය කරනවා. ඒ සැමටත් ඔබගේ සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමින් පවනවතිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මම කලින් කිව්වා වගේම සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා. ඒක භුක්ති විඳින්න. ඒ වගේම අපේ විචාර ග්‍රන්ථ ටික තියෙනවා. චිත්‍රපට සංස්ථාවේ සංග්‍රහ ටිකක් තියෙනවා. පුළුවන් කෙනෙක් ඒවා මිලදී අරගෙන සහයෝගය දෙන්න. ඉතින් අපේ පුළුවන් අපේ සෝෂල් මීඩියාත් පොඩ්ඩක් ෆලෝ කරලා තියාගන්න. මොකද අපි ඉස්සරහට කරන වැඩ ගැන ඔයාලට අප්ඩේට් එකක් ගන්න පුළුවන්. අපි මේ වගේ ඉවෙන්ට්ස් තව කරනවා ඉස්සරහට. ඉතින් බොහොම ස්තුතියි සියලු දෙනාට. thank you.